අවුරුද්දේ ගොඩක් දුරට ලේසි පේපර්ස් ටිකක් හම්බෙයි. ලකුණු මට්ටම් සෑහෙන විදිහට පහළ යෑමක් සිදු වෙනවා. ඒක ගැන අවුලක් ගන්න එපා. මේ අවුරුද්දේ ඒකට ඔයාලා ලොකු වාසියක් වෙනවා. ඒතර මේ වෙලාවේ මම කියන්නේ අර වැඩ අතාරින්න නැතුව කරගෙන යන්න. එක්සෑම් එක ලේසි වෙනවා. බය නැතුව වැඩ කරන්න. අයියන් දෙවසිසිය ළමයි මේ හදිසියේ මේ වීඩියෝ එක රෙකෝඩ් කරේ ඔයාලට එක්සෑම් එක ගැන පොඩි පණිවිඩයක් දෙන්න. එතකොට මේ අවුරුද්දේ දැන් සාමාන්‍යයෙන් අර සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයින්ට හම්බෙච්ච කාලය අවම වෙන අවුරුද්ද තමයි මේක. එතකොට එතනදී ළමයි කාලය අවම වුණාට කිසිම අසාධාරණයක් එක්සෑම් එකේදී වෙන්නේ නැහැ. ඒකින්ද මම නම් කලින් ඉඳන්ම දැඩි ස්ථාවරයක හිටියා මේ එක්සෑම් එක මේ කාලේ තියෙනවා කියන එක ගැන මම කලින් ඉඳන් වීඩියෝ දැම්ම. එහෙම එක්සෑම් එක කල් දාන්නේ නැහැ කියන කවන්දරේට. එතකොට මේ එතනදී සාධාරණේ වෙන්නේ ඔයාලට එක්සෑම් එකට හම්බෙන පේපර්ස් මේ අවුරුද්දේ ගොඩක් දුරට ලේසි පේපර්ස් ටිකක් හම්බෙයි කියන මතය හෝ පේපර් එකේ යම් ප්‍රමාණයකින් හෝ අමාරු වුණොත් ලකුණු මට්ටම් සෑහෙන විදිහට පහළ යෑමක් සිදු වෙනවා. ඒක ගැන අවුලක් ගන්න එපා. මේ අවුරුද්දේ ඒකට ඔයාලට ලොකු වාසියක් වෙනවා. ඒතර මේ වෙලාවේ මම කියන්නේ අර වැඩ අතාරින්න නැතුව කරගෙන යන්න. මොකද ඔයා මේ කරගෙන යන දේවල් වලින් ඔයාලට එක්සෑම් එක ලේසි වුණොත් එහෙම ලොකු ලකුණක් ස්කෝර් කරගන්න පුළුවන්. ඒක ලොකු වාසියක්. එක්සෑම් එක ස්කිප් කරනවාද වගේ දේවල් නම් හිතන්න එපා. ස්කිප් කරනවා නම් මොනවද තියෙන්න ඕන සාධක ගැන මම වෙනම වීඩියෝ එකක් දාන්නම්. මොන වගේ කන්ඩිෂන් වල ඉන්න කෙනෙක්ද ඒ වගේ දෙයක් කරන්න ඕනේ. ඒකට ෆස්ට් ෂයි ළමයින්ට ඒක ගැන හිතන්නවත් බෑ. ස්කිප් එක කරන එක ගැන ෆස්ට් ෂයි ළමයින්ට හිතන්නවත් බෑ. මම මේ කතා කරන්නේ සෙකන්ඩ් තර්ඩ් ළමයි ගැන. ඒක හරි. එතකොට මේ අවුරුද්දේ දැන් එක්සෑම් එකට අපිට හම්බුනේ මාස 7ක වගේ කාලයක් රිවිෂන් එකට. ඒතර ගොඩක් ගුරුවරු අපි මේක පටන් ගද්දි මේක රිවිෂන් එකක් නෙමෙයි මේක ගේමක්. එහෙමත් නැත්නම් මේක චැලෙන්ජ් එකක් විදිහට අරගෙන තමයි අපි කරේ. එතකොට මේ අපිට පුළුවන් වුණා මාස 6ක් යද්දි සිලබස් එක සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරන්න ජූනි මාසේ ඉවර වෙද්දි. එතකොට අපි මේ ඉන්නේ දැන් ජූලි මාසේ. මේ ජූලි මාසේ අපි වෙනම එන්ඩ් ගේම් කියලා වැඩපිළිවෙලක් කියන්නේ. අපි මේ සිලබස් එක ඉවර කරද්දි දැන් කාටට හිතෙන්න පුළුවන් සතියට එක ගානේ පන්ති දාලා ඔක කරේ කොහොමද කියලා වගේ. අපි මේ මුලින් ඉඳන්ම සතියට දෙක ගානේ පන්ති දාගෙන ගියා. ඒතකොට අපි මේ රිවිෂන් ආපු ළමයි ඒක ගැන දන්නවා. අපි මුලින් ඉඳන්ම වැඩ ටිකක් වැඩියෙන් කරා. ඔය දෙසැම්බර් මාසේ අපේ දිප්පා වලින් ආපදාවට ලක් වෙච්ච ළමයින්ට අපි මේ වෙනකම ෆ්‍රී උගන්වනවා. ඒ ළමයින්ගෙන් පටන් ගත්ත වැඩේ අපි ටිකක් වැඩි වැඩක් මුලින් කරගත්තා. මොකද මුලින් වැඩි වැඩක් කරගත්තම ළමයි අර නිකන් පවර් ප්ලේ එක වැඩියෙන් ස්කෝර් කරගත්තා වගේ වැඩක් නේ. ඒකට ඊළඟට අන්තිම හරිය හිමීට සෙල්ලම් කරගෙන යන්න පුළුවන්. අන්න ඒ විදිහට අපි මුලින් වැඩ ගොඩක් කරලා තමයි මේ මාස 6න් සිලබස් එක කම්ප්ලීට් කරේ මේ අවුරුදු රිවිෂන් ළමයින්ට. ඒතකොට මේ රිවිෂන් එකේදී මේ සිලබස් එකට මාස 6ක් ගියාම ඒතර කාඩර හිතෙන්න පුළුවන් සිලබස් එක උගන්වලා විතරක් මදි නේද? ඔව් මේක තරඟ විභාගයක්. මේකට ප්‍රැක්ටිස් එකක් ඕනේ. ඉතින් මේ ප්‍රැක්ටිස් එකට අපි ෆයිනල් ලැබ් පේපර්ස් ළමයි 66ක් ඔයාලත් එක්ක ලියවලා සාකච්ඡා කරලා දෙන්න. මොනවද මේ ෆයිනල් ලැබ්ස් කියන්නේ? මේ ෆයිනල් ලැබ්ස් වල තියෙන්නේ වර්ගීකරණය කරපු ප්‍රශ්න. ඒ කියන්නේ බහුපද වලට වෙනම පේපර්ස් ටික, වර්ගජ වලට වෙනම පේපර්ස්, ගුරුත්ව කේන්ද්‍රයට වෙනම, සාහචයට වෙනම අන්න ඒ විදිහට වර්ගීකරණය කරපු පේපර්ස් ටිකක් මෙතන තියෙන්නේ. එතන අපි එතන ඇප්ලයිඩ් සහ පියෝ වල රචනා ප්‍රශ්න විතරයි ටාගට් කරේ. ඒකෙන් පේපර්ස් 66ක් ඔයාලත් එක්ක ලියලා සාකච්ඡා කරලා තියෙනවා. ඒතර ෆුල් පේපර්ස් ළමයි ඔක්කොම 24ක් දැනට යන්නේ අන්තිම 4. 24ක් අපි ඔයාලත් එක්ක ලියලා සාකච්ඡා කරලා නැහැ 24ම. ඔය එකක් දෙකක් සමහර කාලවලදී මිස් උන ඒවා තියෙනවා. සමහර වගේ භාගයක් තියෙන ඒවා තියෙනවා. මුලම පේපර් සීරීස් එකේ. හරිද? බොරු කියන්න ඕනේ යම් යම් අඩුපාඩු වෙච්චව තියෙනවා. අන්තිම පේපර්ස් වල නම් මේකෙම ඩිස්කෂන්ස් ටික හම්බුණා. හරි. එතකොට ඒකට අමතරව දැන් ඕකත් ඉවර වෙලා ළමයි ජූනි වෙද්දි වැඩ ඔක්කොම ඉවර වෙලා අපි මුළු ලංකාවටම නොමිලේ කරන එන්ඩ් ගේම් 2x2. ඒ කියන්නේ දෙවෙනි පාරට අපි කරන එන්ඩ් ගේම් එක විභාග අනුමාන ප්‍රශ්න සාකච්ඡාව පාස් පේපර්ස් වලින් සහ මොඩල් ප්‍රශ්න වලින් සහ කෙටි ප්‍රශ්න වලින් අපි මේ වෙනකොට මේ ප්‍රොජෙක්ට් එක පටන් අරගෙන කරගෙන යනවා. හරි. මේක ලංකාවටම නොමිලේ කරන්නේ. ඒතර මෙතනදී ළමයි පාස් පේපර්ස් වලින් ප්‍රශ්න 86ක්, රචනා ප්‍රශ්න සහ මොඩල් පේපර්ස් වලින් මොඩල් ප්‍රශ්න වලින් ප්‍රශ්න 89ක් සහ කෙටි ප්‍රශ්න 240ක් අපි මේක යටතේ සාකච්ඡා කරනවා. හරි. ඒතර මේක අනුමාන කතන්දර ටික තමයි අපි ලංකාවට ෆ්‍රී කරන එකේ තියෙන්නේ. පාස් පේපර්ස් වල එක සහ කෙටි ප්‍රශ්න වැඩි ළමයි අපේ තියරි හරි රිවිෂන් හරි පන්ති ළමයිත් එක්ක තමයි කරගෙන යන්නේ. ඒතර අනිත් ළමයින්ට මේ වගේ පන්තියකට සෙට් වුණොත් ඒක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. ඒතර අපි මේක නොමිලේ කරගෙන යනවා. මේක මේ බ්‍රහස්පතින්දයි සඳුරාට තමයි අපි මේක කරගෙන යන්නේ. හරි. එතකොට මේ ඕකත් එක්ක දැන් මේකත් එක්ක මේකට සම්බන්ධ වෙච්ච ළමයි ඉන්න මේ ආසන්න දවස් කිහිපේ. ඒතර ඒ ළමයින්ට දැන් සමහර පාඩම් එහෙම නෑ හිර වෙලා තියෙන ඉඳ අපි අන්තිමම ෆයිනල්ම
මැත්ස් එක ලෑස්ති කරා මේ සියලු පාඩම් හරිද මේ සියලු පාඩම් අපි රිවිෂන් පන්තියේ උගන්වලා ඉවරයි සමහර පාඩම් අපි ස්පීඩ් රිවිෂන් එකේ කියන රිසල්ට්ස් ආවට පස්සේ අප්‍රේල් පටන් ගත්ත ඒකෙත් අපි උගන්වපු පාඩම් තමයි මේ කතා කරන්නේ මේක කවුරු හරි දැක්කොත් නිකන් මේ පාඩම් කරලා මේ සිලබස් කවර් කරාට උඩ කවර් කරන්නේ නැතුව තමයි මේ කරන්නේ නෑ මේ ඔක්කොම කරලා තියෙන්නේ ඔයාලට ඕන නම් අපි වෙබ්සයිට් එක tbmaths.lk එකට ගිහලා බලන්න දාලා දෙන ලෙසන්ස් ටික තියෙනවා ජනවාරි නම් පිළිවෙලට සිලබස් එකම කම්ප්ලීට් වෙන විදිහට හරිද එතකොට මේක මම මේ කරන්නේ අර මේක සම්පූර්ණයෙන් නොමිලේ කරන්නේ මේක කරන්නේ අර අන්තිම වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙච්ච ළමයින්ට සහ මේ අවුරුදු එක්සෑම් එක අතාරින්න වාගිලා හිතාගෙන අර අතක් පාතක් නැතුව වගේ ඉන්න ළමයින්ව කොහොම හරි කරලා පොඩි තල්ලුවක් දීලා උඩට දාගන්න. හරි එතකොට අපි මෙන්න මෙතනදී ළමයි වෘත්ත චලිතයේ ශ්‍රේණි සංකරණ සංයෝජන සරල අනුවර්තී චලිතයේ ගුරුත්ව කේන්ද්‍රය සහ සාපේක්ෂ ප්‍රවේගය කියන පාඩම් 6ක් හරිද ලොකු පාඩම් 6ක් අපි මෙතනදී සාකච්ඡා කරනවා මේ වගේ දවස් ටික ගැන මේ මට හරියට අංක ටික මතක නෑ ලියාගත්ත වලින් දෙන්න. එතකොට ළමයි මේ වෘත්ත චලිත නම් ගැන ජූලි සිකුරාදා 17 සිකුරාදා හවස ශ්‍රේණි 21 සංකර සංයෝජන 24 ඔය විදිහට තියෙනවා මේ Telegram channel එකට සෙට් වෙන මේ description එකේ දාලා තියෙනවා link එක. ඒකෙන් බලා ගන්න පුළුවන්. ඒක නම් post එකක් දාලා තියෙන කවදාද මේ ටික කරන්න කියලා. ඒතර මේකත් එක්ක end game එක කරගත්තොත් ළමයි මේ අවුරුද්ද exam එක ලේසි වෙන තත්ත්වේ හෝ අර රිසල්ට්ස් මට්ටම් අඩු වෙන තත්ත්වෙත් එක්ක ලොකු වාසියක් ඔයාලට හම්බෙනවා. මොකද මෙතන මම අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරනවා. මේ අවුරුදු විභාගයට ඒ වගේ හිතෙන ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරනවා. එක පාඩමකින් ප්‍රශ්න 3 ගානේ සාකච්ඡා කරනවා රචනයේදී. ඒ විතරක් නෙමෙයි අන්තිමේටම ළමයි මේ ජූලි 30 31 දවස් දෙකේ මම ලෑස්ති කරලා තිනවා PO සහ ඇප්ලයිඩ් කෙටි ප්‍රශ්න සෙමිනාර්ස් දෙකක්. එතනදී ළමයි අපි කතා කරනවා අනුමාන ප්‍රශ්න 5 ගාන එක පාඩමකින් කියන්නේ ගණිත අභ්‍යෝගයෙන් 5යි අසමානත වලින් 5යි ඒ වගේ PO වලින් ප්‍රශ්න 50කුත් ඇප්ලයිඩ් වලින් ප්‍රශ්න 50කුත් මේකත් සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්නේ අර මොනවා හරි කරගෙන ගොඩ යන්න ඕනේ වගේ ඉන්න ළමයි ඉන්නේ. ඒ කියන්නේ ළමයි සමහර අය ඉන්නවා S එකක් C එකක් දාගත්තාම ඇති මොකක් හරි ජොබ් එක කරන්න ගෙවල් වල තියෙන ප්‍රශ්නත් එක්ක ගම් වල තියෙන ප්‍රශ්නත් එක්ක ඒ ළමයට ඒක මහ මෙරක්. අන්න ඒ වගේ ළමයින්ව කොහොම හරි තල්ලුවක් කරගන්න තමයි මෙන්න මේ වැඩේ මම කරන්නේ. හරිද? ඒතර මේ නොමිලේ සම්බන්ධ වෙනවට සම්බන්ධ මේ ටිකත් නොමිලේ. මේ පන්තියට ඇවිල්ලා සෙට් වෙනවට කැමති නම් විතරක් එන්න කියන්නේ. ඔයාලට නොමිලේ දෙන ටිකට වැඩ ටික කරලා ගේම ගහලා ඉස්සරහට යන්න. හරි. එහෙනම් ඉතින් මේ එක්සෑම් එක ලේසි වෙනවා. බය නැතුව වැඩ කරන්න. බය වෙන්න බෑ කිසිම වෙලාවක එක්සෑම් එක ලේසි වෙනවා. සහ එක්සෑම් එක චුට්ටක් හරි අමාරුත් ලකුණු මට්ටම සෑහෙන විදිහට පල්ලෙහාට යනවා. මේක හරියටම 2015 ෆිසික්ස් පේපර් එකේ එහෙම නැත්නම් 2014 කම්බයින්ඩ් මැත්ස් පේපර් එක උනා වගේ ටිකක් අර අසීරු අවස්ථාවක ඉන්නේ. ඒකින්ද බය නැතුව කරන වැඩේ හරියට උපරිමෙන් කරගෙන යන්න මේ අවුරුද්දෙන් හොඳ රිසල්ට් එකක් ඔයාලට දාගන්න පුළුවන්. ගේම නම් අතාරින්න එපා. එක්සෑම් අමාරු වෙයි කියලා හිතලා එහෙම නම් වෙන්නේ නැහැ. හරි. එහෙනම් හොඳට වැඩ කරන්න හැමෝටම ජය වේවා එහෙනම්.